තිබුණ දැනති. මගේ ළඟින්ම ඔබ දැක්කේ නෑනේ. කොහොමද හරියටම කියන්නේ? මම හිතනවා අපේ අසල්ලසි ප්‍රෑන්ක්ලන් කියන විදිහට මමත් හිතනවා අපේ මාම්බා උනේ එඩේරික්ගේ බල්ලෙකුට. එඩෙරෙක් උන්ටට බල්ලෝ විල්ලුවේ කරක් ගහනකොට කොහොමත් උන් දරුණු බවට හැරෙනවා. කලාතුරකින් කෑම හොයාගෙන උන් ගෙවල් ළඟටම එනවා. උන් ඇත්තටම දරුණුයි. සර් හෙන්රි මම දුවගෙන විදුරත් වහගෙන ඇතුළට ආවේ. මට ඇහුණා පවුරුකාවෙන් දොර කහපන සද්දේ. ඒ දොර බැලුවම ඔබටම හිතා ගන්න පුළුවන් මොන වගේ බල්ලෙකුටද ඒ වගේ තත් සහනීය පාරවල් සටහන් කරන්න පුළුවන්. ඔය බල්ලු කොහොමටත් බැරිමෝ ප්‍රශ්නයක්ද? ඇත්තටම මට මුල් දවසේ සිදුවීම මතක වෙලා තිබුණේ. ඒත් ඔබේ සේවකයා බැරිමෝ මට ඇහුණ සද්දයක් නිදර කාමරයට පිටින්. මහර ඇදියමත් පහුවෙලා බැරිමෝ ජනේලයක් ළඟ පහනක් තියාගෙන එහාට මෙහාට වඩනවා. ඒ විල්ලු ඉන්න කෙනෙකුට සංඥාවක්. ඔබ කතා කළාද උට? නෑ මට ඕනේ මොකක්ද කියලා දැනගන්න. ඔහු පහළට බැහැලා යද්දි මං ඔහු පස්සෙම ආවා. ඔහු එළියට ඇවිත් කොරිඩෝර දිගේ ඉස්සරහට ගියා. යෝ හැදිත් තැන වෙනකන් අඳුරේ අතුරු දහන් වුණා. අර බල්ලා හොඳයි. අපි බැරිමෝ ගැන ප්‍රශ්න කරමු. එපා එහෙම කරන්න. ඔහු ප්‍රතික්ෂේප කරාවි. ඒක මම උපාවාදීමක්. එහෙනම් මොකද කරන්නේ? මේ වගේ වෙලාවක හාම්ස්ගේ ක්‍රමවේදය මොකද්ද? ඔහු උපදෙස් දේවි අදාළ පුද්ගලයා ළඟ නිරීක්ෂණය කරලා හරි වෙලාවට පැනලා අල්ලගන්න. ඒක විශිෂ්ට උපදෙසක්. මං එකඟයි ඩොක්ටර්. අද රෑ අපි දෙන්න වෙනවා රහස් පරීක්ෂක. විශිෂ්ටයි. අද උදේවරු මම කැමති විල්ලුවේ ටිකක් ඇවිදින්න. අපූරුයි. ඉන්න මම බස්තම ගන්නකම්. මම තනියම කිව්වොත් විරුද්ධත්වයක් නෑනේ. හාම්ස්ගේ උපදෙස් හෝම්ස් මහත්තයා දන්නේ නෑ මෙහි ආවට පස්සේ තුණු සිත් අද ගන්න අතුළු සම්බන්ධතා. ඒ නිසා මං කැමති ඔබ වදකාරයෙක් නොවී ඉන්න ඕන. වදකාරයෙක්? ඔබ හෝම්ස් මහත්තයාට යන වාර්තාව හදන්න. මට කරදරයක් වෙන්නේ නෑ. ස්ථිරයි. වදකාරයෙක්. ස්ටේපල්ටන් මිනිවිය. සුබ දවසක්. ලස්සන දවසක්. හමු වෙන අවුරුදු අපි ඇවිදිමු. සතුටින්. ස්ටේපල්ටන් මහත්තයා සුබ දවසක්. මොකද මේක තේරුම? මොකද මහත්මයා? ඔබ නොදන්නවා වෙන්න බෑනේ. මගේ නංගි අයිස කෙල්ලෙක්. එයාට නගර කිරීම හරිද? මම එහෙම කළාද කියලා නංගිගෙම අහන්න. ඔය කෙල්ලට ඉන්නේ මං විතරයි. වංශාධිපති කියලා ඕන දේවල් කරන්න පුළුවන්ද? ඔබේ නංගි මයි හොගෙන් කරදරයක්. ඔය සිරිතුරින් මේ පළාත් වලට අදාළ නැහැ. ඔහෙල බලවත් මිනිස්සු කියලා හිංසක කෙල්ලෝ අමාරු වෙනකම් බලන් ඉන්නද කියන්නේ. ඔහෙ මේ තරුණියගේ අයියා නොවෙන්න මම දන්නවා ඔහෙට උත්තර දෙන්න ඕන හැටි. මට ඔහෙත් එක්ක සාකච්ඡා අවශ්‍ය නැහැ. බැර එනවා ගෙදර. බැරිමෝ. මේ ජෙරිතුරිත් හරි අමුතුයි. බැරිමෝ
Sir Henry, Sir පොඩ්ඩක් කියන්න. ඇයි ආයෙත් ආවේ? බැරිමෝ මට සමාව වෙන්න. සමාව ලැබී. මගේ හැසිරීමට සමාව දෙන්න බෑ. මම නිග්‍රහ කළේ ඔබතුමාට විතරක් නෙමෙයි මගේ නංගිටත්. එය හරි අහිංසක කෙල්ලක්. ආයෙත් ආවේ? කරුණාකරලා මේක අහන්න. එයා තමයි මගේ මුළු ලෝකෙම. අපි දෙන්නට හිටිය දෙන්න විතරයි. මට එය නැති වෙයි කියලා හිතුණා. ඒක ආත්මార్థකාමී හැඟීමක් තමයි. එතකොට මම මේ ලෝකෙ තනි වේවි. ඇය ඇත්තටම ලස්සන කෙල්ලක්. එදා ඔබලා දෙන්නේ විදිහට ඉන්නකොට මට එකපාරට හිතුනේ මගේ නංගි මගෙන් හොරගම් කරන් යන්න හදනවා කියලා. මම නපුරු වෙන්නේ ඒක වෙන්නේ හේතුව. ඒක බොළඳ කතාවක් නේ. මම ඔබේ නංගි වඳුනගෙන තවම සතියකටත් වැඩිය නෑනේ. ඒත් ඔබ ඇයට ආදරය කරනවා. සමහර විට මගේ හැසිරීමේ තරම් දරුවෙක් නැත්තේ ඒකයි. හොඳයි. ඔය විදිහට පැහැදිලි කරනකොට මට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මා ගැන අහිතක් නෑනේ. නෑ මිත්‍රයා. ඔබ හරිම කරුණාවන්තයි. සිකුරාදා ඔබයි ඩොක්ටර් වොට්සන් එන්න ඕන අපේ ගෙදර කෑමට. ඒක අපට ගෞරවයක්. සුබ දවසක්. සර් හෙන්රි, ඔබ වගේ මහත්මයෙක් හමුවෙන් වාසනාවක්. ඩොක්ටර් වොට්සන්, මොනවද ඔබ පැය ගානක් තිස්සේ හෝම්ස් මහත්තයාට ලියන්නේ ඔය? හැම දෙයක්ම. මේ හැමදාම අලුත් සිදුවීම් ගොඩක්. හෝම්ස් කැමති වෙන කෙනෙක්ගේ ඇහෙන් යම්නම් සිදුවීම් දකින්න. ඔබට මතකනේ අර ලන්ඩනේ ඔබේ සපත්තුව නැති මේ සිදුවීම ගැන ඔහු කොච්චර උනන්දුනාද කියලා. මටත් අවබෝධයක් තිබෙනවා එයාගේ විධික්‍රමය ගැන දැන්. ඔහු යම් සිදුවීමක් දිහා බලන හැටි විද්‍යාත්මක විධික්‍රමයේ මූලධර්ම. ඩොක්ටර් වොට්සන්, එර්මෝ. මොකද උතෙන්ටලා කරන්නේ? සර්, මොකුත් නෑ. මේ channel මම රැට ඇවිදලා බලනවා මේ හොඳටම අහලාද කියලා. මේ උඩ තට්ටුවෙත් ඔව් සර් හැමදාමයක්ම. අපි දන්නවා ඒක බොරුවක්. අපි අත දන්නවා. අපි දන්නවා තමුන් එළිය කෙනෙකුට සංඥාවක් දෙන්න බව. කවුද මේ මිනිහා? කරුණාකරලා මගෙන් අහන්න එපා සර්. ඒක මට සම්බන්ධයක් නම් මං බොහොම සතුටින් උත්තර දෙනවා. අහන දෙන්න මෙහාට. හරි. බලන්න. තව පහන් එළියක්. හැතැම්මක් විතර දුරින්. දැන් මොකද කියන්නේ? ඒක මගේ පෞද්ගලික කරුණක්. මං උත්තර දෙන්නේ නෑ. එළියට බහිනවා දැම්ම. හොඳයි සර්. බැරිමෝ. තමසලයි අපි අවුරුදු 100 ගානක් මේ වහලයට හිටියා. දැන් තමසල අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. නෑ සර්. වරද කළේ නෑ ඔහු. කතා කරන්නේ නෑ ඇතුළට යන්න.
සර් හෙන්රි අපි කුමන්ත්‍රණය කරනවා නෙමෙයි. එයා ඒ හැම දෙයක්ම කළේ මේ මගේ ඉල්ලීමට. කටවහන්න. කවුද විල්ලු ඉන්නේ? මගේ මල්ලි සර්. මොන අවුලත් ඔහු බඩගින්නේ මැරෙන්නට අරින්න බෑ. පහන් එළිය කෑම ලෑස්ති බවට කරන සංඥාව. එයාගේ සංඥාවෙන් තමයි එයා ඉන්න තැන පෙන්වන්නේ. එතකොට ඔබේ මල්ලි එයාගේ නම සෙල්ඩන්. පොලිසියෙන් හොයන අපරාධකාරයා. සෙල්ඩන් මිනිමරුවෙක්. ඔහු හෙරෙන් පෙල්ල මෙහාට ආවට පස්සේ අපට උදව් නොකර බැරි වුණා. එයා මගේ මල්ලි මොනතරම් වැරදිකාරයෙක් වුණත් ඔබතුමා එනකන් එයා හැංගිලා හිටියේ මෙහි. දැන් සති දෙකකට වැඩිය විල්ලුවේ හැංගිලා ඉන්නවා. අපට අහක බලන්න බෑ. මේක ඇත්තම කතාවද? ඔව් සර් ඇත්ත. මම කිව්ව දේ අමතක කරන්න. දැන් කාමරයට යන්න. අපි හිතුවේ මේ කතා කරමු. සර් පොඩ්. මම කිව්ව දෙයට දැන් යන්න. ඔබ කිව්වේ හැතක්මක් නේද? ඔව්. එළියෙන් අර ගල් කන්ද උඩින්. ඩොක්ටර් වොට්සන් යොත් අල්ලගන්න පුළුවන් මිනිහව. දැන් ඔව් එනවද මාත්? ඔබ තනියම යන්න බෑනේ. මට එන්න වෙනවා. මෙන්න මේ හරියමනේ හිටියේ. හැංගිලා ඉන්නේ. සමහර විට අර උඩ ගල් ගුහාවල නැවතිලා ඇත්තේ. හොයමු. පරිස්සමෙන් මිනිහා මීට කලිනුත් මිනී මරපු මිනිහෙක්. මේ ළඟම ඉන්නවද? Donate මේ මිනිහා. සෙල්ඩන් තුහලද ඔබට? නෑ. නිරායුධ මිනිහෙක් නිසා මම පිළි තිබ්බේ නැත්තේ. ඊළඟම ඇති හොයමු. ඔව් ඒක ඇත්ත. ඒත් අපි ගෙදරින් ඈතට යන්න හොඳ නෑ. ඔබේ ආරක්ෂාවයි වැදගත්. මොකක්ද? අමුතු සත්‍යයක්. මම එක පාරක් ගැහුවා. එතකොට ස්ටේබලන් හිටි මාත් එක්ක. එයා කිව්වේ මොකක්ද? මොකොත් නෙමෙයි. හොලං සද්දේ. වෙන්න බෑ. ඇත්ත කියන්න. කියන්න වොට්සන්. ඕන් කියන්නේ ඒ බැස්කවිල් බල්ලගේ විලාපේ. Sunodak. You're the grim one aku repeting. Tiini. Ättak tienooda me kataavale anturiina biisaniak. Londonin දින අපි මේකට hina වෙයි. මම බයිකුලෙක් නෙමෙයි. ඒත් මගේ මුළු ඇඟම හීතල වුණා. අර කවුද? දැක්කේ නෑ. මිනිහෙක්. ඒ අපරාධකාරය නෙමෙයි. කවුරුත් නෑනේ. අතුරුදහන් වෙලා. සමා වෙන්න. මම දන්නේ නැහැ ඔබ සාකච්ඡාවක්. එන්න ඩොක්ටර් බැරිම මට දොස් පවරනවා එයාගේ මාසින අල්ලන්න කීපු වැරදි කියලා. අපි එයාගේ විශ්වාසය පළුදු කළාලු.
ඔහු බය නිසා ඔබට පහර දුන්නේ. මෙමට පහර දුන් දෙවනි වතාව. එයාට ඇඳුම අවශ්‍යයි. මගේ ඇඳුම් මේ මිනිහා ජන ජීවිතයට තර්ජනයක්. හුදකලා නිවාස හැමතැනම විල්ලුවේ තියෙනවා. ඒ ගෙදරකට පැන්නොත් එහෙම එහෙම වෙන්නේ නැහැ. එතකොට පොලිසියට ඉව වැටෙනවනේ ඔහු ඉන්න තැන. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඔහු සැලසුම් කරලා තියෙන දවස් කීපයකින් වෙන රටකට යන්න. නැම සූදානම් වෙනකන් ඔහුට ඉන්න දෙන්න. පොලිසිය දැන් ඔහු සෙවීමත් අතහැරලා තියෙන්නේ. ඩොක්ටර් අපි මේකට ඇඟිලි නොගහයිමද? බැරි මෝටරයාගේ නෝනටයි සාධාරණ විදිහට විසඳන්න දීලා. මම හිතනවා අපිට නිහඬව ඉන්න පුළුවන් කියලා. බැරි මොදෙන් යන්න. එහෙමම වේද? සත්‍යකින්ම. ඔබ තමයි අපට කරුණාවන්ත නිසා මම කාටවත් නොකියපු කතාවක් කියන්නම් සර් චාල්ස්ගේ මරණය ගැන. සමහරු දෙක උදව්වක් වේවි. ඔබ දන්න ඔහු මැරුණ හැටි. නෑ ඒක දන්නේ නෑ. ඒත් සර් චාල්ස් මහරෑ එළියට ගියේ මොකටද කියලා මම දන්නවා. කාන්තාවක් හමු වෙන්න. මගේ මාමා සර් චාල්ස් මැරුණ දවසේ හමු වුණේ කලිවයි. එළියම අරගෙනයි මම තැපෙල් මුද්‍රාව තියෙන කූම් ට්‍රේසි. ඊළඟ දවසේ ගිනිඋඳුනේ දර මාරු කරනකොට මම දැක්කා. මොකද? ගිනිඋඳුන ළඟ වැටලා තියෙන ලිපියක්. ඒ ලිපිය මම කියුවා. ඒක කොන කෙල්ලක් පසු සටහනක් වගේ. ඒකේ තිබුණේ වැදගත් මහත්ෙක් වගේ මේක කියවලි උරුණ ගමන් පුච්චලා දාන්න. හරියට රෑ 10ට විල්ලුවේ ගේට්ටුව ළඟට එන්න අස්සම් කරලා තිබුණේ LL. ඔබ දන්නවද මේ මුල් ලකුණු තියෙන කෙනෙක්? ඉන්නවා කෝම්ක්‍රීස් වල ෆ්‍රැන්ක්ලන් මහත්තයාගේ දියණිය. ෆ්‍රැන්ක්ලන්? ඔබ අහපු වෙලාවේ ඔහුගේ ළමයි නෑ කියලා. ඔහු එහෙමයි කිව්වේ. ඔහුගේ දියණිය ලෝරා ලියොන්ස් විවාහ වුණේ ලයන්ස් කියලා චිත්‍ර ශිල්පියෙක් එක්ක. ඒක හිතුවක්කාර විවාහයක්. ඒක දෙතරලා ගියා වැඩි කලක් නොගින්. ෆ්‍රැන්ක්ලන් මහත්තයා ඇයව පවුලෙනුත් ඒ ජීවත් වෙන්නේ මම දන්න තරමින් සර් චාල්ස් සහ ස්ටේපල් මහත්තයා ඇයට සල්ලි ටිකක් දුන්නා යතුරු ලියන ව්‍යාපාරයක් පටන් ගන්න. ඇය මගේ මාමෝ දැනන් හිටියා. ලෝරා ලයන්ස්. මම හිතන්නේ සර් හෙන්රි මේ කාන්තාව අපේ පරීක්ෂණයට වැදගත් වේවි. Oh, Mr. Watson? ඩොක්ටර් ඔබේ පියාගේ මිත්‍රයෙක් එහෙනම් අපිට කතා කරන්න දෙයක් නැහැ. යා කිව්වේ නැත. අපි දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. පුතනකොටම කාපියක තාත්තගේ පණිවිඩයකට එන්නේ නැත්තේ. මම සර් චාල්ස්ගේ මරණය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. මං අහපු විදිහට ඔබ හඳුනනවා. ඔව්. හරිම කරුණාවන්ත මහත්මයෙක්. කරුණා කරලා ඉඳගන්න. ස්තුතියි. මම ඇහුවොත් ලියුම් ලිවද කියලා ඔහුට. මොනවද ප්‍රශ්නවල තේරුම? අරමුණ ජනතා කලබලයක් වැළැක්වීම. මෙතන මේක විසඳගත්තේ නැති වුණත් මේක අපේ පාලනයෙන් එහාට යාවි. ඔබ ඔහුට ලියුම් ලිව්වද? වරක් නැත්තම් දෙකක්. ඔහුගේ ත්‍යාගශීලී බවට ස්තුති කරන්න. හමුවෙමු කියලා. සර්, ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. සමාවෙන්න. යලිත් අහනවා. උත්තරේ කිසිසේත්ම නැහැ. ඔහු මැරුණ දවසේ ලිව්වා ඔබ ඔහුට. ඔබ ලිව්වා මධ්‍යම රාත්‍රියේ හමු වෙන්න කියලා කොරඩව කෙලවර ගේට්ටුව ළඟදී. ඔබ ලියුම කිව්වා. මේක මාත් එක්ක විසඳ ගන්න එක හොඳයි කියලා හිතෙන්නේ නැද්ද පොලිසිය කරදරේ නඩට වඩා? මම ආවේකට ඩොක්ටර් වොට්සන් දන්නවනම් අතීතයේ මගේ අසාර්ථක විවාහයක් කරගෙන ගොඩක් පසුතැවුණු කෙනෙක් මම. මම අහලා තියෙනවා. ඩොක්ටර් වොට්සන් මගේ ජීවිතයේ එහෙම් පිටිම අපායක් වෙච්ච එකක්. කාලෙකට ඉස්සෙල්ලා අපට දැනගන්න ලැබුණා යම් කිසි මුදලක් ගෙවන්න පුළුවන් නම් සැමියකින් දික්කසාද වෙන්න පුළුවන් බව. සර් චාල්ස් බෙස්කවිල් මට කීප සැරයක් උදව් කරලා තිබුණා සල්ලි වලින්. මේ කතාව මගේ කටින්ම කිව්වොත් එයා අපහුමට උදව් කරයි කියලා මට හිතුණා. ඔබ ඔහුට හමු වෙන්න කිව්වා. මහරෑක එළියේදී ඔහු විවාහක නම්බුකාර කෙනෙක්. මම විවාහයෙන් වෙන් වෙලා වෙනම ජීවත් වෙන ගෑණියක්. ඒ වෙලාවට මන්දිරය ඇතුළට යන්නේ කී තරම් හොඳ දෙයක් නෙමෙයි.
ඒත් මහරයට මේ වගේ හමුවක් මං ඒකට හිත කිව්වනේ ඩොක්ටර්. ඔහම හොඳයි. සෙචාල්ස් හමුණා නෑ ඔරුවක්. අවශ්‍යතාවයක් නෑ. මගේ අවශ්‍යතාවය ඊට උනා වෙනත් විදියකින් අන්තිම මොහොතේදී. මුදලින් සත්තකින්ම මොකක්ද විකල්ප ක්‍රමේ? ඒක ඔබට අවශ්‍ය නෑ ඩොක්ටර්. ඒක සර් චාල්ස්ගේ මරණයට කිසිම සම්බන්ධයක් නෑ. ඒතාගේ ටොළඟදී ඔහු මැරෙනවා. ඔබ හමු වෙන්න ගිහින්. හදවත් රෝගියගේ හදවතට අවතින වෙලාවක් තැනක් නෑ. සර් චාල්ස් ගේට්ටු ළඟට ආවට මම ගියේ නෑ. බැරිමෝ. Se Charles pustakaa linnoa. හොඳයි. Franklin මහත්තයත් එක්ක. මොකද තොරතුරු තිබෙනවද අපගේ මාස්සිනා හිටපු තැනින් ගිහිල්ලා? මම මුදේ ඌට ඇඳුම් ටිකක් ගිහින් තිබ්බා. හවස යද්දී වතුරුදාන් වෙලා. ඒ කියන්නේ ඌ එක ගන්න ඇති. සමහර විට අර අනිත් මිනිහා ගත්තේ නැත්තම්. අනිත් මිනිහා මාස්සිනා මට කිව්වා ඔහු වගේම තව කෙනෙක් ওই ගල්ගෙවල් අස්සේ හැංගිලා ඉන්න බබිල්ලුවේ. මං හිතන්නේ මාත් මිනිහා දැක්කා. දන්නවද කවුද කියලා? සෙල්ලන් කිව්වා දෙපාරක් ඔහු මිනිහා දැකපුවා. ඔහු හැංගිලා ඉන්නේ ආදිකල්පක මිනිස්සු ජීවත් වෙච්ච ගල් ගුහාවක. එයා පොලිස්කාරයෙක් නෙමෙයි කියලා ස්ථිරව කියන්න පුළුවන්. අපේ සෙල්ලන් වගේ හැංගිලා ඉන්න කෙනෙක්. ආදිකල්පික ගල් ගුහාවල. ඔබ දන්නවද? එදා හවස මිනිස්සු මගේ පඹේ කඩලා පිටුවා. මම තර්ජනය කරා පොලිස් කොස්තාපල්ට මේ අපගේ ඇතිමට දේවල් නැවැටි නැත්තම් මම නඩු දානවා කියලා. ප්‍රැන්ක්ලන්ට එදිදෝ රෙජයිනා. එතකොට ඕන කෙනෙකුට නීති පොතෙන් කියවන්න පුළුවන්. නේද ඩොක්ටර්? සැකයක් නෑ. ඔව් ඇයිදින්න ගිහින් වගේ. දුර කොම්බටරේසි වෙනකම් මට හමුණා ඔබගේ තියනිය. සුබ රාත්‍රියක් මහත්තයා. මම දැන් යන්න ඕන. හමු වෙන්න ගියා. අද හරි ලස්සන දවසක් වොට්සන්. ඇයි ඒක කැත කරගන්න හදන්නේ? පරිස්සමින් ඔය රිවෝල්වරේ පත් වුණොත් හෝම්ස් ඔබ පුදුම වෙලා වගේ. පුදුමනත් පුදුමයි. ඒත් මම ජීවිතය දකින්න කැමතිම පුද්ගලයා ඔබ. මගේ හිතවත් හෝම්ස්. මමත් පුදුම වුණා ඔබ මගේ හැංගින තැන දැනගත්තේ කොහොමද කියලා අඩි 20ක් ළඟට එනකම්ම. මගේ අඩිසටහන් දකින්න ඇති. නෑ. ඒත් මේ බ්‍රැඩ්ලි සිගරට් කොටේ දකින්නකොට මම දන්නවා මගේ මිත්‍රයා මේ කිට්ටුවම ඉන්න ඕන කියලා. ඕදදාවේ. ගිය සතියේ මට විශ්වාසයි පෙරේදා ඔබ මව දැක්ක අර හිරකාරයා පස්සෙන් ආපු වෙලාවේ. එහෙනම් ඒ ඔබ මං හිතේ ලන්ඩනී කියලා. හැමෝම එහෙම හිතීමයි අවශ්‍ය වුණේ. වාඩි වෙන්න. එහෙනම් ඔබ ලෝරා ලයන්ස් මහත්මිය හමු වෙන්න ගියා විශිෂ්ටයි. ඒ කියන්නේ අපේ පරීක්ෂණය මාර්ග දෙකක් ඔස්සේ සාර්ථකව සිදු වෙනවා. මේ පණිවිඩ මට ගේන්නේ මෙහි මගේ ඔත්තුකාරයා කාර්ට්රයිට්. වොට්සන් ඔබ මාව පාවිච්චි කරනවා. ඒත් මාව විශ්වාස කරන්නේ නැහැ. ඒත් මම පාරදීපු රාජකාරිය හරියටම කරනවා. ආදරණීය මිත්‍රයා මට සමා වෙන්න එහෙම වරදක් වුණා නම් මගෙන්. ඒ අඩක් ඔබේම ආරක්ෂාවට.
මම මෙහි ඉන්න බව දන්නවා නම් ඔබ මට පණිවිඩ අරගෙන එවි. නැත්තම් මට පහසුකම් සලසන්නවත් හිතයි. ඒක ඔබේ ජීවිතේ අනතුරක්. වැදගත්ම කාරණාව අපේ සතුර විශ්වාස කරන්න ඕන මම ලන්ඩනේ ඉන්නේ කියලා. ඒත් ඔබත් මාත් අතර රහස කෝෂනේ. මොකද්ද මෙතන වෙන්නේ? මිනිමරුමක් වොට්සන්. සැලසුම් සගත ආමුවාමය කරන මිනිමරුමක්. මගේ වාර්තා මොකුත් අපට ලැබුණේ ලැබුණා. අගින්ද මුලට කියවල ඉවරයි. මහන්සි අපති කියන්නේ මට ඔබට කියන්න පුළුවන් කවුද මිනිමරුව කියලා. ඔබ දන්නව මිනිමරුවා? දන්නවා. ඔප්පු කරන්නයි බැරි. කියන්න කවුද? වොට්සන් ඔබේ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් විතරක් වුණත් පැහැදිලි ඉඟියක් ගන්න පුළුවන් මිනිමරුව කවුද කියලා. ඔබේ ලේඛන අනුව දෙයගේ නාමයට සද්දේ. එන්න වොට්සන්. ඒ පැත්තෙන් ආවේ. එක් පරට හොඳට ප්‍රමාද අපි වැරදුනා. සර්චාස් තනිකිරීම විපාක වේ. මට මන්දිරේම රැදී ඉන්න තිබුණේ. අනහොම්ස් අර පැත්ත. සර් හෙන්රි බැරිලා අර තිරිසනා බෙල්ල කීතු කරන්න ඇති. ඇත්තටම බල්ලෙක් ඉන්නවා එහෙනම්. ඔබ කියප කතාව හරියටම හරි හොම්ස්. මට මන්දිරේම රැඳී ඉන්න තිබුණේ. ඒක මගේ වරද. ඔහුගේ විලාපය ඇහිලවත් උදව් කරන්න බැරි වුණා. වොට්සන් මේ බලන්න. සහෙන්ඩි නෙමෙයි. සෙල්ටන් අපරාධකාරයා. මොකද ඔබ හිතන්නේ? බැරිමෝ සහෙන්ඩිගේ පරණ ඇඳුම් සෙල්ටන්ට දෙන්න ඇති. බල්ලාවේ උපාරි. හිතන්න වොට්සන් ලන්ඩනයේදී සහෙන්රිගේ සපත්තුවක් නැති වුණා. මොකටද? බල්ලට ඉවදෙන්න. කවුරු එනවා? ඔව්. ඔය එන්නේ මිනිමරුව තමන්ගේ දඩයෙන් බල්ල සතුටු වෙන්න. දැන් වොට්සන් ඔබටම බලා ගන්න පුළුවන් මිනිමරුව. කවුරු හරි කෑ ගැහුවා. විහිසුනුවත් දෙකීමක්. බ්‍රැන්ඩි විදුරක්මුද? හොම්ස් ස්ථිරද ඒ හොමයි කියලා. ඔව්. ඔහු තමයි ලන්ඩනයේදී සර් හෙන්රිව ලොහු බැන්දේ. මොහොතකට කලින් ඔහු මරා දාන්න හැදුවේ. ඔබ මට ලිව්වා ඔහු රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කළ බව නේද? ඔව් හෙට සන්ධ්‍යාවේදී. ස්තුතියි. ඩොක්ටර් වොට්සන් ආපු වෙලාවෙ ඉඳලම අපි ඔබ බලාපොරොත්තුෙන් හිටියේ. අවාසනාවට ඔබ එන්නේ විහිසුණු මරණයක් වෙච්ච මූසල වෙලාවක. හෙට මම ලන්ඩන් යද්දි මට එක බැවි පෙනේවි. ඔබ ආයෙත් යනවා. ඒත් අයියෝ විතර ඉක්මනින්ම හදිසි කාරණාවක් යෙදලා. ආවට පස්සේ මේ මිනිමරුම් ගැන යම් කිසි අදහසක් ඇති ඔබේ හිතේ. හැම විටම සාර්ථක වෙන්න බෑ. මේක අසාර්ථක පරීක්ෂණ වලින් එකක්. ඒක අවසනාවක්. සමවෙන් හොම්ස් මහත්තයා මං ආපහු මිරිපිට නිවසට යන්න ඕන. මගේ නංගි හොඳටම බය වෙලා ඇති මොකද්ද සිද්ධ වුනේ කියලා. මං කැමති අවශ්‍ය වුණ මොදවක් කරන්න. ඕනම වෙලාවක. ඩොක්ටර් වොට්සන් හෙට ඔබත් සර් හෙන්රිත් අපි ගෙදර එන්න ඕනේ. හොම්ස් ඇයි අපි මේ මිනිහා අත්අඩංගුවට ගන්නේ නැත්තේ? ඔබ කියන දේ ඇත්ත නම්. වොට්සන් මේ මිනිහා අපරාධ ඉතිහාසයක් තියෙන මිනිහෙක්. අත්අඩංගුවට ගත්තත් ඔප්පු කරන්න කරුණු නැහැ. ඔහු කපටියෙක්. සර් චාල්ස්ගේ මරණය ඒ මරණය ස්වාභාවික එකක්. හෘදයාබාධයක්. ඔබත් මමත් දන්නවා ඔහු බය වුණේ මොකටද කියලා. ඒත් අපි කොහොමද ජූරියට ඔප්පු කරන්නේ? ඒත් අද අපරාධකාරයා ඒකත් අපිට ඇහුණ විතරයි. උසාවියේදී ඔප්පු කරන්න අමාරුයි. සමා වෙන්න.
අපි මේ බල්ලගේ බෙල්ලට දන්වලත් දාගෙන එළියට ඇදගෙන ආවත් එයාගේ ස්වාමියාට විලංගු දාන්න ඒක මදි. මොකද අපි කරන්නේ? ඔගොල්ලෝ කටවනවා. සර් හෙන්රි කැම්පට යනවා හෙට සැලසුම් කර විදියටම. අපි දෙන්නම යන ඔහුගේ ආරාධනය අනුව. නැහැ. සැලසුම් වෙනස් කළා. ඔහු යන්නේ තනියම. තනියම? විල්වහරා ඔබත් මාත් ළඟම ඉන්නවා. මේ මිනිහා ස්ටේපල්ටන් ලේසියෙන් තකන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. ඒක අපරාධයක්. අරහිංසක තරුණියට මේ ගැන දැනුදුන්නොත් හොඳයි. තරුණිය? ඔබ කියන්නේ ඔබ ඊයේ කතා කරපු ලෝරා ලයන්ස් ගැන වෙන්න ඇති. ලෝරා ලයන්ස් නෙමෙයි. ස්ටේපල්ටන්ගේ නංගිට. එයාට නංගි කෙනෙක් නෑ වොට්සන්. සර් හෙන්රි කරඬු කරපෙලා ඔබට හිතුනේ නැද්ද ඒක? ඇයි ඒ කියලා? ස්ටේපල්ටන්ගේ නංගි නෙමෙයි. ඒ බිරිඳ හොගේ. ආයෙත් ලන්ඩන් යනවා. දෙන්නම මේ වෙලාව අපි වඩාත් අවශ්‍ය ලන්ඩනයට. එහෙමද? අපි නැවතත් බලාපොරොත්තු වෙනවා ඩෙවොන්ෂයරට එන්න ඒ කටයුතු ඉවර වෙච්ච ගමන්. හැකියක්මනින්. මම හිතේ දිග්ගටම මාත් එක්ක ඉඳී කියලා. අවාසනාවට එහෙම බැරි වෙයි වගේ. සර් හෙන්රි පහුගිය සතියේම ටිකක් අඩු පහසුකම් යටතේ හිටපු නිසා ඔබතුමාගේ ආගන්තුක සත්කාර මට ගොඩාක් උණුසුම දැනුණා. ස්තුතියි. අපි ඉක්මනින් හමු වෙන්න ඕනේ. සර් හෙන්රි හෙට රාත්‍රියේ ඔබට ආරාධනාවක් තියෙනවා ස්ටේපල්ටන්ගෙන්. ඔව්. කරුණාකර ඔහුට දන්නන්න පුළුවන්ද වොට්සන්ට එන්න වෙන්නේ නැහැ කියලා ඔබත් එක්ක. සත්‍යකින්ම වැදගත් කාරණාව. ඔබ යන අශ්‍රියාපු එවලා ඔබ පයින්ම මෙරිපිට් නිවසේ ඉඳලා මෙහාට එන්න ඕනේ. විල්ලුව හරහා ඔව්. ඒ එපා කියලා උපදෙස් දීපු දෙයම නේද? මේ වාර එක කරන්න. බොහොම පරිස්සමින්. වැදගත්ම දේ විල්ලුවා ඉන්න දිගේ වැටිච්ච පාර දිගේ විතරක් එන්න. මොන හේතුවක් නිසාවත් වගුර දිහාට හැරෙන්න එපා. පැහැදිලිද? හෝම්ස් මහත්තයා, ඔබ ලන්ඩනේ ඉඳගෙන මගේ ගමන් ගැන සොයන්නේ කොහොමද? කරුණාකරලා එහෙම කරන්න. ඔබේ කැමැත්තක්. ස්ථිරවම. පොරොන්දු වෙන්නම් මම. සමාවෙන්න. ඔහු දාලා යනවා කියලා හිතුවා. වැදගත්ම දේ වොට්සන්. මිනිමරුව එහෙම හිතන එකයි. මේ රූපය සර් හෙන්රිගේ පරම්පරාවේ වංශාධිපතියෙක්ගේ නේද? මේ හියුගෝ බැස්කවිල් පරම්පරාවේ මුල. පරම්පරාවේ දාමරිකයා. කාටද හරියටම සමාන? සර් හෙන්රිට සමානයි ටිකක්. නැහැ. සමාන ස්ටේපල්ටන් කියලා කියාගන්න මිනිහට. මොකද්ද ඔබ කිව්වේ? බලන්න. ඔබ බලන්න වොට්සන්. මේ ස්ටේපල්ටන් ගතිගුණ වලින් වගේම රූපයෙන් අතිශයින්ම ශාස්ත්‍රීය සමාන උදාහරණයක්. දාමරික හියුගෝ බැස්කවිල්ට. සත්‍යකම මට පේනවා. මිනිහා බැස්කවිල් කෙනෙක්. ඒ බවට මොලේ ඉඳලම සාක්ෂි තියෙනවා. ඇයි සර් චාල්ස් මරන්නේ? ඥාති සහෝදර සර් හෙන්රි මරන්න උත්සාහ කරන්නේ. ඔහුට ඒක ලැබෙන වාසිය මොකද? බැස්කවිල් නම සහ බෝධලය. අපි දන්න විදියට සර් හෙන්රි තමයි පරම්පරාවේ අන්තිම පුරුක. පවුලි සහෝදරයෝ තුන්දෙනයි. පළවෙනියා චාල්ස්. සර් හෙන්රි බැස්කවිල්ගේ තාත්තා. තුන්වෙනියා මැරුණා මැත්තේම ඇමරිකාවේ. හරි. ඔහු අවිවාහකව ළමයි නැතුව මැරුණා කියලා කිව්වේ. ඒ ගැන වැඩි තොරතුරක් කවුරුත් දන්නේ නැහැ. මේ ඒ තුන්වෙනියාගේ පුතාද? අනුමාන කරනවා බොහෝ විට වී හැකි බව. ස්ටේපල්ටන් එකවර දක්කලා. ඔහු ඔබට කියනවා ඔහු උතුරු එංගලන්තේ පාසලක විදුහල්පති කෙනෙක් කියලා. මම ඒ ඔස්සේ ලෙව්වා. පාසල් සම්බන්ධ ඕනම තොරතුරක් ලබා ගන්න පුළුවන් ඒජන්සි තියෙනවා. ඒ අතරේ මගේ උනන්දු යොමු වුණා විනෝදාංශයේ වශයෙන් ක්‍රම විද්‍යාව හදාරපු කෙනෙක්. එංගලන්තේ ඉන්නේ මධ්‍යම ඇමරිකාවේ ඉඳලා. ඔහුගේ චර්යාව විතරක් හොඳ නෑ. ඔහු එකපාරටම අතුරුදහන් වුණා. මිනිහා ස්ටේපල්ටන්. ඒ කාලේ ඔහු පෙනී සිටියේ වැන්ඩල කියන නමින්. නමුත් ඔහු තමයි ස්ටේපල්ටන්. ඇයි ඔහු සමාජයට වංචා කරන්නේ? ඔහුගේ බිරිඳ එයාගේ නංගි විදියට පෙන්නලා. ඒක ඉක්මනටම එළිවේවි. වොට්සන් ලන්ඩනයේදී අපට ලැබුණු අච්චෝකුරු වලින් කරපු ලියුම මතකද? සර් හෙන්රිට ලැබුණු ලියුම මම දැඩිව පරීක්ෂා කළා.
ඒකෙන් ආවේ සමන් පිච්ච විලවුන් සුවඳක්. ඒ කියන්නේ ඒකෙවේ කාන්තාවක්. ලන්ඩන් යන බව දැනලා අපි යන්නේ කූම්ට්‍රීසිට. අපේ ප්‍රධාන කාර්යය හෙට හවස භෝජන සංග්‍රහය. සර් හෙන්රි මෙහි නොයිවසිල්ලෙන් කාලය ගත කරන අතරේ අපි කාලය ගත කරන්නේ කාන්තාවක් සමග ඔබ හඳුනන කොම්ට්‍රෙසි ලයන්ස් මහත්මේද ඔබ සර් චාල්ස්ට හමු වෙන්න කියලා ලියන්නේ ස්ටේපල්ටන්ගේ ඉල්ලීම මත. ඔහුත් ඔබත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා. අමූලික බොරු. ලැජ්ජ. ස්ටේපල්ටන් මහත්තයා යාළුවෙක්. අනිත් අය වගේම කරුණාවෙන් මට උදව් කරපු. අපි ඇත්ත කතා කරමු. ලයන්ස් මහත්මිය මේක මිනිමරුමක්. සැලසුම් කරන්නේ ස්ටේපල්ටන්. සහාය දෙන්නේ ඔහුගේ බිරිඳ. බොරු. බිරිඳ පෙනී ඉන්නේ ඔහුගේ නංගි විදියට. බොරුවක්. ඇත්ත. බොරුවක්. ඔහු තනිකඩයි. එහෙමද හිතන්නේ? ඒක බොරුවක්. නැත්තම් ඔප්පු කරන්න. අහමූලික බොරු ඇද්ද පාලා මාව රවට්ටන්න වෙන්නේ නැති මෙහාට එන්නේ නැති. යුවලගේ මේ ඡායාරූපය කලකට හෙදී මුවවලදි ගත් එකක්. වැන්ඩල මහතා සහ මහත්මිය ඒත් රූපයෙන් අඳුරගන්න පුළුවන්නේ. වැන්ඩල යුවල ගැන ලියපු විශ්වාසදායී ලිපිතුරක්. රැන්සම් පෞද්ගලික පාසලේදී. බලන්න. බොරුවක්. ඔහු මාව විවාහ කරගන්නවා කිව්වා. පික්කස දුන්නොත්. ඔහු ඔබට කියනවා සර් චාල්ස්ට ලියුමක් ලියන්න. ඔව්. කිව්වා නඩුවට වේදන් කරන සල්ලි සර් චාල්ස් දෙයි කියලා. ඊට පස්සේ සර් චාල්ස් හැමෝම වැළැක්වුවා. ඔහු කිව්වා ඒක ඔබගේ ආත්මකවලට කැනලක් කියලා. සර් චාල්ස්ගේ මේ වගේ දෙයකට සල්ලි ඉල්ලන එක මම ඒක විශ්වාස කළා. ලයන්ස් මහත්මිය ඔබ ගොඩක් වාසනාවන්තයි. ඇයි ඔබ එහෙම කියන්නේ? අපරාධකාරගෙන් ජීවිතය ගැලවීම නිසා. මේ අපරාධයෙන් ඔබ ගැලවුණේ එක කෙස් ගහකින්. ඔහු සර් චාල්ස් මැරුවා. කිසිම සැකයක් නැහැ. සර් චාල්ස් වැදගත් මහත්මයෙක්. මේ අපරාධයට ඔහු වරදකරු වෙන්න ඕනේ. අත්අඩංගුවට ගන්නවද? දින කීපයකින් නෙමෙයි. පැය කීපයක් ඇතුළත. දැන් ලිපියක් ආවා බැස්කෝවිල් මන්දිරයෙන්. සර් හෙන්රිගේ එයා ඉන්නත් අපි බලන්න. කිසිසේත්ම නැහැ. ඩොක්ටර් වොට්සන් ෂර්ලොක් හෝම්ස්ගේ ඉල්ලීමට අනුව ඔහුත් එක්ක ලන්ඩනය බලා පිටත් වුණා. සර් හෙන්රි නෝ තනියම. දුකින් ඉන්නේ සතුටු වෙන්නේ නැතුව. අනගේ අවස්ථාවක් ඔයාගේ සිත් හදගන්න අසුළු බව, බුද්ධිමත් බව සර් චාල්ස්ට පෙන්වන්න. තවමත් ප්‍රමාද නැහැ. මං ඉල්ලන්නේ ඕක නවත්තන්න. කරදරයක් කරන්න එපා. ඒකනේ කියන්නේ. මං කියන ඔයා ගැන හිතලා. තියාගෙන තුකින් නෙමෙයි. දෙන්නෙක්ම මැරුවා. මගේ උරුමයයි මයි අතර තව එකයි. මගේ ජීවිත කලින් අවුරුදු 10ක් කැප කරපු අරමුණ දැන් අතහැරලා දාන්න දුම මට කියන්නේ. උඹට ඔය තරම් සෑල්ලුවෙන් ගන්න පුළුවන් දෙයක. ඒ කාලේ පුරාම ග්‍රිම්පන් වගුර මැද්දේ පර්ණටින් පතලක මම මගේ මාර්ගාවිය සූදානම් කළා. අද රෑ 10න් පස්සේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් අවසන් රාජකාරී කරන්න විතරයි උට තියෙන්නේ. ඕව දැන් වලින් ලියන්න විතරයි. ඒ අර බටවත් මටවත් අහන්සි වෙන්න දෙයක් නැහැ. සහෙන්රි එලියට බැසට පස්සේ එයාට තනියක් නැති වේවි අද විල්ලුයි. අපි දෙන්න අපි කොස්ටරිකාවට යනවා. ඊළඟ ඉදිරිපත් කරනවා ලියවිලි මගේ පැස්කෝවිල් උරුමය වෙනුවෙන්. දෙයනේ වෙසලස් මතාරින් කරුණා කරලා යන්තමින්වත් මං ගැන හිතලවත්. මහ මෝඩ ගෑනියෙක්. කරුණා කරලා
ඒ ආයාචනය ප්‍රේමතාවෙනින් කරන ආයාචනයක්. සෙහින්ද්‍රියාවට පස්සේ අපි කියමු රෑ විල්ලුවමතේ යන්න නැතුව නැවතිලා උදේට යන්න කියලා. හොඳ යෝජනාවක්. එහෙම කරන්න ඉඩක් තිබුණා නම්. ඇයි බැරි? ඔහු වගේ කෙනෙක් කැමති වෙන්නේ නැහැ ඒකට. බොරු. උඹ උට ආදරේ. ඔයා ගැනයි මං හිතන්නේ. උඹ කියන්නේ ඌ මරන්න එපා කියලා. උඹ ඌට ආදරේ. නෑ වැරදි. වැරදි. මං ඌට අනතුරු එක වෙයි ලන්ටන් එකේ දැකලත් නැතුව. මොකක්ද උඹට දැන්නුයි? කියපන්. මොකද ෆිල්ලෝට එන්න එපා කියලා. උඹ යකුරෙන් මේ හොයාගන්න බැරි විදියට. අනතුරුවෙන් කිව්ව ඌට නේද? උඹ බැල්ලි. අනේ වොට්සන් ඔබට නින්දකින් නමේ හමාරයි යන්න වෙලා හරි සහෙන්රි එලියට පහිද්දි අපි ඉන්න ඕනේ එතන. ඔහුගේ ගමන් එයිද? නෑ ඔහු ප්‍රිය කරන ස්ටේපල්ටන්ගේ බිරිඳ නිසා සමහර විට තරමක් ප්‍රමාද වෙයි. ඒත් අපිට අවදානමක් ගන්න බෑ. සමාවෙන්න සර්. ඔබ මේ පළාතට අමුත්තෙක් නිසා මම කියන්නේ අද රැයට මෙහි නැවතිලා උදේට යන්න කියලා. අපි යන්න ඕනේ. ඕම පරිස්සමින්. විල්ලුව පැති ඝන මීදුමක්. පාර යන්තමින්වත් පේන්නේ නැහැ. පයින් යන කෙනෙකුටවත්. වොට්සන් ඉක්මන් කරන්න. දැනටමත් අපි ප්‍රමාද වැඩි වගේ. ඉක්මනට යමු. මීදුම එන්නේ වැඩි මේක සුන්දර සන්ධ්‍යාවක් වුණත් මට ඉක්මනට ආපහු මන්ත්‍රීට ගියොත් හොඳයි වගේ. කාලගුණය නිසා නේද? නංගි නැති නිසා ඉක්මනට යන්න හිතුවේ නෑනේ. ඔව් සත්‍යකින්ම නෑ. ඔබ ඉක්මනින් යන්නේ කියන මට කනගාටුයි සර් හෙන්රි. ඒත් මට තේරුම් ගන්න පුළුවන් මේ කාලගුණය අපේ හමුවීමට කරදර කරානේ. නංගිව මතක් කළා කියන්නේ හෙට වෙනකොට සනීපයි මං හිතන්නේ. මොන ගතිය තියෙන්නේ? ලොකු දෙයක්වත් නෙමෙයි. ඒ දුකින් කින්නේ ඔබට කතා කරන්න බැරි වීම ගැන. සුබ රාත්‍රියක්. ඔහු පණ පිටින්ද? Ingen namnet Holmes. මොකෙද්ද?
චාල්ස් මැරණ තරමට බය කරපු එක. ස්ටේපල්ටන්ට බොහොම අමාරු වෙන්නේ නැති මේ වගේ එකක් හොයාගන්න. නවතිනවා ස්ටේපල්ටන්. තාමුස්සගේ උගුල වැඩ කළේ නැහැ. යක්ෂයා ඔමින වොට්සන් මිනිහ පැන්න. කලබල වෙන්න එපා. මිනිහා දුවන්නේ යෝධ ග්‍රිම්පන් වගුරු දිහාවට. එයාට වගුරු පුරුදුයි. පාරවල් දන්නවා. ගන්න මීතු මෙහෙම වෙන්නේ නැහැ. කරුණා කරලා හෝම්ස් මහත්තයා එපා වොට්සන්. කාටවත් උදව් කරන්න බෑ යාට. බේරගන්න මාව ගන්න